ඒ දුක ගොනකු බැඳී හරත්තයක් වගේ ගොන පසුපසම ගමන් කරයි. පින්වතුනි, බුද්ධ දේශනාවෙන් පින්වත් ඔබ සැමට පහදලා දෙන්නේ පව් කරන්න එපා කියලා, පව් කළා සතර දුක් විඳින්න වෙනවා කියලා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ චක්කුපාල කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ කමඨහන් භාවනා වඩමින් හිටියේ. දවසක් උන්වහන්සේ සියලු කෙලෙස් නසා රහත් වුණා. ඒ උන්වහන්සේ රහත් වෙනවා සමගම දුක හිතන දෙයක් වුණා. ඒ උන්වහන්සේගේ ඇස් අන්ධ වුණ, ඇස් අන්ධ වීම. ඒ උන්වහන්සේ සියලු කෙලෙස් නසා රහත් වුණා. මේ උන්වහන්සේගේ ඇස් දෙක අන්ධ වීම, ඇස් අන්ධ වුණ මේ රහතන් වහන්සේ සක්මන් කරනවා. සක්මන් මළුවේ ඇස් පේන්නේ නැති නිසා පුංචි පුංචි සතුන් පෑගි සක්මන් කරන්න වුණා. හැබැයි රහතන් වහන්සේට පව් සිදු වෙන්නේ නැහැ, රහත් වෙලා ඉන්න නිසා. හැබැයි අනෙක් ස්වාමීන් වහන්සේලා මේ බව අපේ බුදුහාමුදුරුවන් වහන්සේට කියන්න වුණා. මේ වෙලාවේ අපේ බුදුහාමුදුරුවන් වහන්සේ මහණනීතිය අමතලා මේ ආකාරයෙන් අතීත කතාව ගෙන හැර දැක්වුවා. පෙර භවයේ මේ චක්කුපාල මහරහතන් වහන්සේ වෛද්‍යවරයෙක් එදා බෙහෙත් ගන්න ගැහැණු කෙනෙක් ඇස් හොඳ කරලා දෙන්න කියා කෑ ගහනවා. වෙදතු